තව එකක් අපි දැනගන්නට ඕනේ. දැන් කෝ සංසාරයට මුලක් තියෙන්නට බෑ. එහෙනම් හැමදාම ඉඳලා තියෙනවා. තියෙන්නේ මොකද්ද? චිත්ත පරම්පරාව. දිගින් දිගට. හැබැයි මෙතන තව එකක් මතක තියාගන්න ඕනේ. මේ චිත්ත පරම්පරාව ජීවිතෙන් ජීවිතයට ලොකු වෙනස්කමකට භාජනය වෙනවා. ලොකු දැවැන්ත වෙනස්කමකට භාජනය වෙනවා. එක ජීවිතයක් උපදවන්නේ එක කර්මයකින් මතක තියාගන්න. එක ජීවිතයක් උපදවන්නේ එක කර්මයකින්. කර්මයේ විසින් එක සිතක් උපදවනවා මුලින්. ඒ කර්මයේ තියෙන යම්කිසි හැකියාවක්, යම්කිසි ගතියක්, සම්සිති බලයක්. ඒකට අපි ධර්මයේ කියන කර්ම ශක්තිය කියලා. ගැඹුරු වචන වලින් කියන කර්ම සමංගීතාවය කියලා. කර්ම ශක්තිය, කර්ම සමංගීතාවය. පාලියෙන් කියනවා ඒ චේතනාව හටගෙන නිරුද්ධ වෙනකොට විශේෂ නිදානං කତ୍වා නිරුද්ධති. කර්මය හටගෙන නිරුද්ධ වෙනකොට යම් කිසි ගති විශේෂයක් අපේ సంతානෙහි ඉතිරි කරලා නිරුද්ධ වෙන්නේ. කර්මයේ කොහෙවත් හැංගෙනව නෙවෙයි, යම් කිසි ගතියක් අපේ సంతානෙ ඉතිරි වෙනවා. කියනවා කර්ම ශක්තිය කියලා. ඒ වලින් ආත්ම කතා, අනිත්‍ය කතා එහෙම මොනවත් නැහැ. ගති ස්වභාවයක් ඉතිරි වෙනවා. ඒක ධර්මයක් නෙවෙයි. චිත්තචෛසික ධර්මයක් නෙවෙයි. ගති ස්වභාවයක් ඉතිරි වෙනවා. මේ ගති ස්වභාවයට කියනවා කර්ම ශක්තිය, කර්ම ප්‍රත්‍ය ශක්තිය. නැත්නම් කර්මයේ හැකියාව කියලා මතක තියාගන්න. කර්මයක හැකියාව සීමා සහිතයි. ඇයි ඒ? කර්මේ විපාක දෙන්නේ කොහොමද කියන අපි අන්තිමට එමු. කර්මයක හැකියාව සීමා සහිතයි. ඇයි ඒ කොහොමද අපි ඒක තීරණය කරන්නේ? හිතන්නකො කර්මයක් කරනවා කියලා. කර්මයක් කියන්නේ හැමදාම කරන දෙයක්ද? දැන් ඉතින් මේ බණ අහන කර්මය කුසල කර්මයක් නේ. මේක ඇවිල්ලා පැයක් හමාරක් ඉඳගෙන හිටියා, බණට ගැහුවා, ගෙදර ගියා. මේකේ දිනවා ආවා, සිදු කළා, අවසానයි. මුල මැද අග. ඒක කර්මයක්. සිත් ගොඩක් පහළ වුණා. මේ කර්මය නিত্য ක්‍රියාවක්ද අනිත්‍ය ක්‍රියාවක්ද? අනිත්‍ය ක්‍රියාවක්. මේ ක්‍රියාව කරන 10 දෙනෙක්ගේ හිතේ ස්වභාවය එකිනෙකට සමානද? නැහැ. එකිනෙකට වෙනස්. එක්කෙනෙක් වැඩි අඩුයි, අනිත්‍යයි. අනිත්‍ය වූද එක එක පුද්ගලයාට ආවේනික වූද මේ කර්මවල හොඳින් හිතන්න. හැකියාව සීමා සහිත වෙයිද සීමා රහිත වෙයිද? తాවකාලිකයි. එකිනෙකා අතරත් වෙනස්කම් පැහැදිලිව පේනවා. අපිට පුළුවන් මේක දියුණු කරගන්න, මීට වඩා හොඳට බණ අහන්න, මීටත් වඩා හොඳට බණ අහන්න. ඒතර වැඩි කරගන්න පුළුවන්. එහෙනම් අපි කරන කර්මවල හැකියාව වැඩි කරන්න පුළුවන් කියන එකේම තේරුම හැකියාව සීමා සහිතයි කියන එක නෙමෙයි. ලිමිටඩ් කියලා කියන්නේ. ඒතර කර්මයක හැකියාව සීමා සහිතයි. කර්මයකින් ඔන්න භවයක් ඇති කරනවා. සීමා සහිත කර්මයකින් ඇති කරපු භවය ජීවිතේ රුධිර නාලය, ජීව රුධිරය කර්මය මතක තියාගන්න. කර්මය අවසන් වෙනකොට ජීවිතය අවසන් විය යුතුයි. තප්පරයක්වත් එළිපොර ඉන්න බෑ. කර්මයේ තියෙනකන් ජීවත් වෙන්නේ. සියල්ල ජීවිතේ කර්මයෙන් නෙවෙයි තීරණය වෙන්නේ. නමුත් ජීවිතේ පවතින්නේ කර්මයේ තියෙන තාක්කල්. කර්මයේ තියෙනකොට අතරමැද බාධක ඇවිල්ලා මැරෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි කර්මයේ හැකියාවට වඩා වැඩිපුර ජීවත් වෙන්නට බෑ. වැඩිපුර ජීවත් වෙන්නට බෑ. කාට හරි තියෙනවා යම්කිසි කටයුත්තක් කරන්න බලයක් දීලා ව්‍යවස්ථාවකින් දුර කාලයක්. හරියට යනවනම් මේකෙන් එහාට යන්න බෑනේ. එතනදී නතර වෙන්න එපා. නීතියෙන් අහෝසි වෙනවනේ. හැබැයි ඊට කලින් වෙන ප්‍රශ්න ඇවිල්ලා මේක අතහැරලා යන්න පුළුවන් නේ. ඒ වගේ කර්මයෙන් ලැබෙනවා යම්කිසි ඒ කර්මෙට හැකියාවක්. මේ කර්මයෙන් ජීවත් කරවිය හැකි කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ කාල පරිච්ඡේදෙ වැඩිපුර ඉන්න බෑ. හැබැයි ඒ කාල පරිච්ඡේදය ඉවර වෙන්න කලින් එක එක වැඩ නිසා නැති වෙන්න පුළුවන්. එහෙනම් කර්මයේ හැකියාව සීමා සහිත නම් සීමා සහිත කර්මයකින් ලබා දෙන ජීවිතය සදාතනික විය හැකිද? බෑනේ. බෝසතාණන් වහන්සේගේ චින්තනය ඕක. ආලාර කාලා මුද්දකරාම පුත්තගාවට ගියා. ආම ඉහළ සමාධියක් ඉපදෙව්වා. ඉහළම සමාධිය ඉපදෙව්වා. ඒ ශාස්ත්‍රවරු කිව්වා ඕක නිසා ඔබ මැරිලා ගිහිල්ලා නිත්‍ය භවයක උපදිනවා.
උන්වහන්සේ කල්පනා කරා නෑ මට ධානයේ දැන් පැහැදිලි ධානයේ දියුණු කරන්න පුළුවන්. ඒකේ කැපැසිටි නැත්නම් හැකියාවේ සීමා සහිත බව පැහැදිලි. සමවදිනවා නැගිටිනවා. ඒක දියුණු කරන්න පුළුවන් කියන එකෙන්ම තේරෙනවා මේක සීමා සහිතයි. එහෙනම් මේ සීමා සහිත කර්මයකින් යම් භවයක ඉපදිලා ඔබ නිත්‍ය ජීවිතයක් කියනවා නම් මට පිළිගන්න බෑ ඒක. තත අතහැරලා යන්නේ. අරූප ලෝකයේ ඉපදිලා කොච්චර එය බලන්න ගියේ නෑ උන්වහන්සේ. උන්වහන්සේට කෙලින්ම තරකේ ආවා ඔබ කර්මයක් නිසා ඉපදීමක් නම් කතා කරන්නේ මේ කර්මයේ සීමා සහිත නම් කර්මය අනිත්‍ය නම් කර්මය සීමා සහිත ශක්තියක් නම් තියෙන්නේ කොහොමද නිත්‍ය භවයක් ගැන කතා කරන්නේ විය නොහැකි. ඒ නිසා ඉපදිලා නම් මේක කතා කරන්න බෑ. එනයි මහා පුරුෂ විතරකය. මේ ඥානෙ බලන්නේ තේරුණා ඒකයි. අපිට මේ කියනකොට මේක වැටහෙනවා. මේක තනියම අවබෝධ වීමනේ ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමද මේක කරේ කියන්නේ? ඒක නිසානේ මදින්නේ මල් තියලා තියෙන්නේ. මේක තනියම හොයාගත්තේ ඉන්නනේ. එතකොට දැන් ඔන්න කර්මයකින් ජීවිතයක් ආරම්භ වුණා. දැන් මුලක් නැහැ නේද? මුල ජීවිතයක් ඕනේ. මොකක් හරි ජීවිතයක් තෝරගන්න. මුලක් තෝරගන්න බෑනේ නේද? මොකක් හරි ජීවිතයක් ආරම්භ වෙනවා කර්මයකින්. කර්මයන් නිසා සිතක් උපදිනවා. මතක තියාගන්න. ඒ බඳු සිත බඳුම සිතක්. ඒ කර්මයේ විසින් කර්මයේ හැකියාව තියෙන තාක්කල් නැවත නැවත උපදින එක සිතක් නෙවෙයිනේ. සිත නිරුද්ධ වෙනවා අලුත් සිතක්. අලුත් සිතක්. ඒ කර්මයේ විසින්ම නැවත නැවත ඒ සිතම දිගින් දිගට උපදවනවා. කර්මය අවසන් වෙනකොට ඒ සිත අවසන් වෙනවා. එකම සිතක්, එක වගේ සිතක් නැවත නැවත උපදවනවා. එසේ උපදින පළවෙනි සිතට කියනවා අපි ප්‍රතිසන්දි හිත කියලා. එසේ උපදින අන්තිම සිතට කියනවා චුති සිත කියලා. ඒ අතරමැද එසේ උපදින සිත් වලට කියනවා භවාංග සිත කියලා. එකම සිතක් උපදිනවා. නැවත. ඒ අතරතුරේදී යම් යම් අරමුණු ඇවිල්ලා යම් හේතු සාධක මත තවත් වෙන සිත් උපදිනවා. දැන් භවාංග සිත් එක පවතිනවා නැවත එකම කර්මයෙන් උපදවන්නේ. කර්මයේ හැකියාව තියෙනකල් මේ එකම සිත නැවත උපදිනවා. කර්මයේ කෘත්‍ය තමයි එක සිතක් අවුරුදු 50ක් නම් 60ක් නම් දිගට උපදවගෙන යනවා. යනකොට වෙන අරමුණු වෙනකොට තව අලුත් සිත් හට ගන්නවා. ඒ වලින් තමයි රූප දකින්නේ, ශබ්ද අහන්නේ, කතා කරන්නේ, කුසල අකුසල කර්ම කරන්නේ. මේ භවාංග සිත පොඩ්ඩකට නතර වෙලා තව වෙන සිතයක් හට ගන්නවා. ඒක ඉවර වෙනකොට ආපහු භවාංග සිත නේ අපි ඉංග්‍රීසියෙන් ඩිෆෝල්ට් සිත කියලා කියන්නේ. අපි ඔය ෆෝන් වලට ඩිෆෝල්ට් කියලා කියන්නේ ආපහු මූලට එනවනේ නේ. ඩිෆෝල්ට් සෙටින්ග්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ මූලික ප්‍රකෘති හිත කියලා කියන්නේ අපි ඒකට. මූලික සිත එක භවයක. දැන් අපි අනිත් කරන හැම ක්‍රියාවක්ම හටගන්නේ මේ සිත නතර වෙලා. එනිස ආපහු සිත එනවා. මතක තියාගන්න. අලුතෙන් හටගන්න සිත්වල හැකියාවන් වලට මේ සිත දැඩි ලෙස බලපානවා. නිකන් උපමාවක් ගන්න. දරුවෙක් යම් කිසි පරිසරයක හැදෙනවා. ඊට පස්සේ එයා කටයුතු කරනවා. මේ මුල් පරිසරයේ බලපෑම ඉක්මවන්න පුළුවන් වෙයිද ලොකු වුණාට? ජීවිතේ මුලින් ලැබිච්ච ආభాස ඉක්මවන්න පුළුවන් වෙයිද? ලේසි නෑ. මොකද හේතුව ඒ තමයි මුල් ලැබිච්ච ආభాස. ඒ වගේ තමයි මේ ප්‍රකෘති හිත. ඒ ප්‍රකෘති හිත ඇති කල්හි කරන අනිත් සිත් වලින් කරන ක්‍රියාවේ සීමා සහිතව. ඒ නිසායි අපි කියන්නේ හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ තිරිසන් ලෝකේ ඉපදුනොත් නිවන් දකින්න බෑ කියලා. ඇයි ඒ? තිරිසන් සතාගේ ප්‍රකෘති හිත ඉපදුනේ අකුසල කර්මයකින්. ඒ සිත දුර්වලයි. එවන් වූ ප්‍රකෘති හිතක් තියාගෙන ඊට පස්සේ පහළ වෙන සිත් බණ ඇහුවත් කොච්චර දෙයක් කරන්න හැදුවත් ඒක යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ප්‍රකෘති හිත දුර්වලලා තියෙනකොට තිරිසනාට නිවන් දකින්න බෑ. අපි කියනවනේ නේද? බය නැතුව කියනවනේ අයියෝ තිරසනෙක් වුණොත් නිවන් දකින්න බෑ. මොකද්ද පදනම මේකට? ඒකට හේතුවක් නිකන් ඔය කටතාවට කිව්ව නෙවෙයි. කර්මය නිසා උපදින්නේ එකම හිතක් නැවත පහළ වෙනවා. ඒ කර්මයේ තියෙන තාක්කල්. එහෙනම් ඒ කර්මයෙන් ජීවත් වෙන තාක්කල් ඒ භවයේ පුරාවට අලුත් සිත් කොච්චර ඉපදුනත් ප්‍රකෘති හිතේ දුර්වලත්වය නිසා අලුත් හිත් වලට යන්න පුළුවන් දුරේ සීමාවක් තියෙනවා. ඒ ප්‍රකෘති හිතේ ගති ස්වභාව ලොකුවට බලපානවා ඒ ජීවිතේට. හැබැයි අපේ ජීවිතේට යම් වෙනස්කම් දියුණු කරගන්න බැරුව නෙවෙයි. ප්‍රකෘතිය දුර්වල වෙලා හොඳට මහන්සි වෙලා අධ්‍යාපනය ලැබලා වෙහෙසිලා යම් දියුණුවකට එන්න බැරි නෑ මිනිහෙට.
ඒ වගේම හොඳ ප්‍රකෘති හිතක් තිබිලා අන්තයට වැටෙන්නත් පුළුවන් කෙනෙක්. දෙපැත්තටම යන උඩ බලවේ.